Hi everyone, welcome back to my YouTube channel. Today I am refreshing my room, give it a more calm and aesthetic look. Let's begin. ඉතින් මේ තියෙන්නේ මගේ කාමරේ අස් කරන කලින් look එක. ඉතින් මම හිතුවා මගේ කාමරේ අස් කරන vlog එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මුලින්ම මම මගේ කාමරේ තියෙන මකුළු දැල් ටික කඩලා ඒ ටික පිරිසිදු කරගත්තා. මොකද මම කාමරේ පේන්ට් කරන්න තමයි යන්නේ. මට මතක විදිහට මම අවුරුදු 2කින් වගේ තමයි මේ කාමරේ පේන්ට් කරන්න යන්නේ. ඉතින් මම මේ විදිහට white color එකකින් තමයි පේන්ට් එක කරගත්තේ මගේ room එකට. ඉතින් මම නිදියන ඇඳත් මම කාමරේ තිබ්බ තැනින් වෙන තැනකට මාරු කරගත්තා. දැන් ඉතින් මේ පෙන්නන මගේ අල්මාරියේ hina වෙන්න නම් එපා ඔයාලා. මේ තියෙන මගේ boyfriend මට දීපු first gift එක. ඒකත් මට අල්මාරිය අස් කරනකොට හම්බුණා. ඉතින් මේ තියෙන පහුවදා මම රෝස් පාට bedsheet එකක් තමයි ඇඳට දැම්මේ. මොකද මම කැමති වුණේ කාමරේ white and pink theme එකකින් මේක් කරගන්න. ඉතින් මම හින්දා pink color bedsheet එකක් දැම්මා. ඉතින් ඊට පස්සේ මේ විදිහට මගේ ඇඳේ පැත්තකින් මට තියෙන ටෙඩිස්ලා ටික මම තියාගත්තා. මේ ඔක්කොම මට gift විදිහට හම්බුණු ටෙඩිස්ලා මෙතන තියෙන්නේ ඔක්කොම. මේ දවස් ටිකේම කාමරේ අස් කරනකම් මෙයා ඉතින් මාත් එක්කම තමයි මගේ ළඟින්ම මාත් එක්කම ඉන්නවා. දැන් ඉතින් මම මේ කරන්න බැරි වැඩක් කරන්නේ. මම මේ ටික ඇලෙව්වේ. දැන් ඒ ටික ගලවන්න බෑ. ඒ ටික ගලවන්න පුළුවන්. ගැලෙව්වම කැත වෙනවා දොර. ඒ නිසා දොරේ පේන්ට් එකක් ගන්න බලාගෙනම තමයි ඒ ටික ගලවන්න වෙන්නේ. මං ගලවලා ආපහු තිබ්බ විදිහට මේක අලව ගත්තා. කැත වෙන නිසා. මට කාලෙකින් නම් ආසාවක් තිබ්බා මගේ කාමරේ මිරර් එකට බල්බ් සෙට් එකක් හයි කරන්න. ඉතින් මං ඒකත් මේ විදිහට මේ vlog එකට ඇඩ් කරා. ඒක අලවන්න තිබ්බේ ඩබල් ටේප් ආලා ඩබල් ටේප් කැලි අලවලා තව තිබ්බ චූටි හැංගර්ස් වගේකුත් ඩබල් ටේප් ගාලා පර්මනන්ට්ලි මම අලව ගත්තා. හැංගර්ස් වලින් අපිට ටෙම්පරරි අලව ගන්නත් පුළුවන් ඉතින්. මගේ ස්ටඩි ටේබල් එකටත් මම පින්ක් කලර් එකකින් තමයි ටේබල් ක්ලොත් එකක් දාගත්තේ. ඉතින් මම Pinterest එකකින් wall decors ටිකක් ඩවුන්ලෝඩ් කරලා ඒ ටික කලර් print එකක් ගත්තා. ඊට පස්සේ ඒ ටික මම කපලා මගේ ටේබල් එක ළඟ බිත්තියේ මගේ ඇඳ උඩ බිත්තියේ තමයි මම ඒ ටික අලව ගත්තේ. හරියට බලන්න නැතුව තමයි ඇලෙව්වේ. පස්සේ අලවලා එවුනාට පස්සේ තමයි දැක්කේ ටේබල් එක ළඟයි ඇඳ ළඟයි දෙකම අලවලා තිබ්බ ටික මේ ටිකක් ඇදයි කියලා. ආපහු ගලවන්න බෑ. ඉතින් ඒ ටික දැන් අලවලා ඉවර නිසා එතකොට බිත්තියට ඩැමේජ් වෙනවනේ. ඉතින් මේ විදිහට මගේ ස්ටඩි ටේබල් එකේ කෝණ එකකින් මම පුංචි පැලයක් තියාගත්තා. ඊට පස්සේ මගේ පොත් ටික මේ වගේ පෙන් හෝල්ඩර් එකක් මගේ ස්ටඩි ලැම්ප් එක මෙන්න මෙයත් මට මගේ බොයිෆ්‍රෙන්ඩ් තමයි අරන් දුන්නේ. මම ඉතින් එයාවත් මගේ ස්ටඩි ටේබල් එකේ පැත්තකින් තියාගත්තා. මෙයා නම් මං ගත්තේ සහස් උයනෙන් නුවර. මට මතක විදිහට රුපියල් 150ක් වගේ තමයි උනේ. එයාවත් මම මගේ ටේබල් එකේ ළඟින් තියාගත්තා. ඉතින් මම මගේ අල්මාරියත් මේ විදිහට ලස්සනට අස් කරගත්තා. මගේ බෑග්ස් ටිකත් මම දොර පිටිපස්සෙම තමයි එල්ලගත්තේ. මේ තියෙන්නේ මම අර මිරර් එකට බල්බ් සෙට් කරගත්තට පස්සේ ලුක් එක. මම මේ කාමරේ කර්ටන් එක එහෙම දාලා තමයි ඔයාලට පෙන්වන්න ඕන නිසා ලයිට් එහෙම ඔෆ් කරලා ගත්තේ. ඒක හරිම ලස්සනයි. ඒකට නම් මම ගොඩක් ආස වුණා. ඒකේ කලර්ස් 3ක් චේන්ජ් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මගේ රිලැක්සින් කෝණ එක. ගොඩ කාලෙකින් නම් මෙහෙම හදාගන්න ආසාවක් තිබ්බා. ඉතින් ඒ ආසාවත් මම ඉෂ්ට කරගත්තා. ඉතින් මේ විදිහට මගේ රූම් එක මම හදාගත්ත දවස් 3-4ක් වගේ ඇතුළත මම ආස විදිහට මම හිනමවපු විදිහට මගේ කාමරේ මම හදාගත්තා. ඉතින් අපි ආස කරන තැන අපි ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් මම ආස කරන තැන මම මේ විදිහට ලස්සනට හදාගත්තා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thanks. I hope you enjoyed this video. Bye.